ලෝක අර්බුදයක් තියෙන අවස්ථාවක යන්න කියලා තියෙන හොඳම රට කොහෙද? ඔයගොල්ලන් හිතලා බැලුවද ලෝකේ දියුණු රටවල් වලට ඔයගොල්ලන් යනකොට කෝටි ගණන් වල බැංක් ස්ටේට්මන්ට්, ෆයිනෑන්ෂල් ස්ටේටස්, ස්පොන්සර්ෂිප්ස් දේපල එහෙම පෙන්වන්න කියන්නේ ඇයි කියලා? ස්ටුඩන්ට්ස්ලට පළවෙනි අවුරුද්දේ යුනිවර්සිටි ෆීස් ගෙවුවට පස්සේ ඊළඟ අවුරුදු වලට එහෙ ස්ටඩි කරන ගමන් part time work කරලා ගෙවන්න පුළුවන් නම් එහෙදී ඒක earn කරගන්න පුළුවන් නම් සම්පූර්ණ අවුරුදු ගානටම මුදල් ස්පොන්සර්ෂිප්ස් පෙන්නලා ඊට වැඩිපුරත් පෙන්වන්න කියන්නේ ඇයි කියලා ඔයගොල්ලන් හොයලා බැලුවද? ඇයි යුනිවර්සිටිස් වලට කොලෙජස් වලට මෙච්චර විශාල වියදමක් දරන්න වෙන්නේ? එඩියුකේෂන් කියන එක ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් වෙලාද? ලොකුම ප්‍රශ්නය ඕගොල්ලන් ආරක්ෂිතයි දියුණුවයි සංවර්ධිතයි කියන රටවල් ඇත්තටම දියුණුවයි සංවර්ධිතයි ආරක්ෂිතයිද? විදේශගත වෙන්න බලාගෙන ඉන්න ඕගොල්ලන් මේ දේවල් ගැන හොයලා බැලුවද? ඊට කලින් මේ විස්තරය පොඩ්ඩක් පැහැදිලි කරගමු. ලෝකේ ගෝලීය අර්බුදයක් තියෙන වෙලාවක විවිධ රටවල් ඒ වලට ඒගොල්ලන්ගේ මුහුණ දීමේ හැකියාව අනුව අපිට ඒ රටවල් වල තත්ත්වය පැහැදිලි කරගන්න පුළුවන්. අපි මේ එකින් එක ගැන අපේ වසර 22ක ශිෂ්‍යයින් විදේශගත කිරීමේ අත්දැකීම් අනුව අපේ එක්ස්පීරියන්ස් අනුව අපේ රිසර්ච් එකට අනුව ඕගලන්ට මේ විස්තර ලබා දෙනවා. නමුත් ඕගලන් රට යන්න කලින් ඕගලන්ගේ රිසර්ච් එක කරලා බලන්න. විදේශ අධ්‍යාපන සිහිනේ ගොදුරක් වෙන්නේ නැතුව රට යන හැටි අපි කියලා දෙනවා. අපි මේ රටවල් එකින් එක බලමු. ඉස්සෙල්ලාම බලමු යුරෝප් එක. යුරෝපයේ එංගලන්තයේ දැන් වසර කීපයක ඉඳලා විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. හේතුව ඒගොල්ලන් අවුරුදු කීපයකට කලින් 3-4කට කලින් රෂ්‍යාව වලට සම්පාදක දාලා විශාල බලශක්ති අර්බුදයකට ගියා. ඒක බොහොම සූක්ෂමව ඒගොල්ලන් කළමනාකරණය කරගෙන යනකොට ඇමරිකාවෙන් ටැරිෆ් දැම්මා. නේටෝ සංවිධානයට අය කරන මුදල 2%ක් තිබ්බ එක හැම රටකම ආර්ථිකයෙන් 5% දක්වා වැඩි කරා. ඊට පස්සේ ටැරිෆ් ආවා. ඊට පස්සේ දැන් මැද පෙරදිග යුද්ධයත් එක්ක ඒගොල්ලන්ට තවත් බලශක්ති අර්බුදය උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ආර්ථික වර්ධන වේගය සෑහෙන අඩු වෙලා තියෙනවා. එංගලන්තයේ විශේෂයෙන්ම යුරෝප් වල තියෙන ප්‍රධාන රටවල් 4ක් තියෙනවා. ජර්මනිය, ප්‍රංශය, ඉතාලි, UK. ඒ රටවල් වල සෑහෙන උග්‍ර ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ වීඩියෝස් වලින් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. Europe has to be very careful. Europe is going in some bad directions. It's very bad for the people. We don't want Europe to change so much. You're going in some very bad directions. That was a big thing. Apparently, the ultra-rich do not feel at home in the United Kingdom. Billionaires and millionaires are leaving the United Kingdom. More than 60,000 of them are expected to leave this year. One of Britain's richest men is moving out. Steel magnate Lakshmi Mittal. Reports say he's leaving the UK. The Eurozone may be heading straight into its next major financial crisis, and this one could be the big one. Europe has faced crisis after crisis over the past 2 decades. What Germany is experiencing right now is the worst performing period in years. So Germany is now facing what industry leaders describe as its deepest crisis since the aftermath of the World War II. The Volkswagen is all set to close its Dresden vehicle manufacturing plant this week, and it marks the first time in the carmaker's 88-year-long history. France's budget deficit is increasing. It was 5.5% last year. It's 6.1% this year. Overall debt is 112% of the national GDP. France is projected to grow by just 0.8% next year. Germany is probably worse off. Their GDP is expected to contract by 0.1% this year. Now, to be fair, most of Europe is struggling. But when the big two struggle, the impact is bigger. Germany, it wants to end the legal right to part-time work. Under the proposed plan, working fewer hours would require special permissions. Now, Europe seems to be already in a full-blown energy crisis. Europe's energy crisis has gotten so bad that the European Commission is now recommending Europeans to work from home. As they say, only time will tell. මේ රටවල් සෑහෙන දියුණු රටවල් මේකලං සූක්ෂමව ඒ අර්බුද වලට මුහුණ දෙනවා. නමුත් අලුතෙන් යන ස්ටුඩන්ට්ස්ලට මේක ගොඩක් බලපාන්න පුළුවන්. මොකද ඕගලන්ට ස්ටඩි ඇන්ඩ් වර්ක් කරන්න බලාගෙන යනවා නම් මේ වගේ අර්බුද වලට ඉස්සෙල්ලම ප්‍රශ්නයක් වෙන්නේ අලුතෙන් ඒ රටවල් වලට යන කට්ටියට. ඉතින් ඕගලන්ගේ රිසර්ච් එක ඕගලන් කරලා බලන්න. මීට අමතරව ගත්තොත් කැනඩාවල අර්බුදයක් තියෙනවා. මොකද ඇමරිකාව ප්‍රකාශයක් කරලා තියෙනවා කැනඩාව ඇමරිකාවේ ප්‍රාන්තයක් බවට පත් කරගන්න ඒගොල්ලන් කැමැත්තක් දක්වලා තියෙනවා. ඉතින් කැනඩාවෙන් ඒකට විරුද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ අතර තියෙන ආර්ථික සම්බන්ධතාවය ඇමරිකාව සමග තියෙන අඩු වෙලා තියෙනවා. ඒකත් එක්ක අඩු වෙලා නෙමෙයි නැති වෙන්න කිට්ටු වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක කැනඩාව ආර්ථික අර්බුදයක ඉන්නවා. What I'd like to see Canada become our 51st state. We give them protection. Critical moment for our country. Canada's housing market is in a free fall.
and families are paying the price as their life savings vanish. Report shows many people are drowning in debt. The number of households that will be required to be evicted is a tidal wave. ඔස්ට්‍රේලියාව ගත්තතින් ඔස්ට්‍රේලියාවේ ඉමිග්‍රේෂන් මයිග්‍රේෂන්ස් සෑහෙන අඩු කරලා තියෙනවා. අඩු කරන්න උත්සාහ කරනවා ඒගොල්ලන්. පුළුවන් තරම් රිස්ට්‍රික්ෂන්ස් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේත් රටේ අයට රස්සාවල් නැති වෙනවා කියලා තියෙනවා. ගොඩක් මයිග්‍රන්ට්ස්ලා ආවහම. ඉතින් ඒ ගැන ඔයගොල්ලන් නීති රීති වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලන් ඒ ගැන ඔයගොල්ලන්ගේ රිසර්ච් එක කරලා බලන්න. Foreign students have become a flashpoint in the debate over immigration in Australia. Numbers are steady under Labor. The coalition wants more cuts. During a housing and cost of living crisis, 53% of Australians believe immigration levels are too high. The decline after Labor hiked visa fees to $2,000 and capped the hours students can work to 48 a fortnight. We're getting that balance right. We've got those numbers down. The opposition indicating it will cut harder when it releases its policy this year. Australia has just 36 days worth of petrol. We should have 90. And most countries do. ඊට අමතරව ආසියානු රටවල් තියෙනවා ප්‍රසිද්ධ ලංකාවේ කට්ටිය ගොඩක් යන්න කැමති. ඒකෙදී සිංගප්පූරු, චයිනා, මැලේසියා වගේ රටවල් වල ස්ටුඩන්ට් වීසාස් වලට වර්ක් පර්මිෂන් දෙන්නේ නැහැ. පාර්ට් ටයිම් වර්ක් කරන්න ලීගලි වර්ක් පර්මිෂන් නැහැ. සමහරව ඉතින් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් කරනකොට ඒකේ ප්‍රැක්ටිකල් වලට කියලා ගිහිල්ලා වර්ක් කරනවා. නමුත් ඒක ලොන්ග් ටර්ම් කරන්න බෑ. සමහරව වීසා නැතුව නීති අනුකූලව නොවන විදිහට වැඩ කරගෙන යනවා. නමුත් ඒවා ප්‍රැක්ටිකලි ලොන්ග් ටර්ම් කරන්න බෑ. ලොන්ග් ටර්ම් ප්ලෑන් එකකට යන කෙනෙක්ට ඒක සුදුසු වෙන්නේ නැහැ. ජපානයේ වැඩ කරන්න පුළුවන්. නමුත් ජපානයේත් ගොඩක් රිස්ට්‍රික්ෂන්ස් දාලා තියෙනවා ඒගොල්ලන්ගේ ආර්ථික අර්බුද හින්දා. ස්ටුඩන්ට්ස්ලට වර්ක් කරන්න පුළුවන් අවර්ස් ගන්න අඩු කරලා තියෙනවා. යන වියදම් වැඩි වෙලා තියෙනවා. අනිත් එක ඒ රටකට යනවා නම් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන සර්ටිෆිකේට්ස් ගන්න තියෙනවා. ඒ වගේ ගොඩක් ඩිෆිකල්ටිස් ස්පොන්සර්ෂිප්ස් පෙන්වන්න තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් දැන් යන්න පුළුවන් රටකට ඔයගලන්ට ලේසියෙන්ම තියෙන්නේ මොකද්ද? දැන් යන්න පුළුවන් රටකට තියෙනවා රෂියා. රෂියාවල මේ ගොඩක් මේ ප්‍රශ්න නැහැ. රෂියාවල ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. ඔයගලන් දන්නවද රෂියාවල සුපර් පවර් එක මොකක්ද කියලා? රෂියාවල බලශක්ති අර්බුදයක් නැහැ. රෂියා කියන්නේ තෙල් ගෑස් එක්ස්පෝර්ට් කරන කන්ට්‍රි එකක්. ඒගොල්ලන්ට කවදාවත් තෙල් ගෑස් ඉලෙක්ට්‍රිසිටි අර්බුදයක් එන්නේ නැහැ. ඒගොල්ලන්ට කවදාවත් පවර් කට් එකක් තෙල් පොලිමක් කවදාවත් එන්නේ නැහැ. මීට අමතරව මේ රෂියාවල ආදායම වැඩි වෙලා තියෙනවා මේ අර්බුදය නිසා. මොකද ඒගොල්ලන්ට ඉල්ලුම ඒගොල්ලන්ගේ තෙල් වලට වැඩි වෙලා තියෙනවා. ඩොලර් මිලියන 700 ගණක් දවසකට ඒගොල්ලන්ට එන ආදායම වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව යුරෝපියන් යුනියන් එකේ ගොඩක් රටවල් වලට ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ රෂියාවලින්. මේගොල්ලන්ට කවදාවත් බලශක්ති අර්බුදයක් නැහැ. ආර්ථික අර්බුදයකුත් නැහැ හේතුව හින්දා. Eastern and Central Europe are still heavily dependent on Russian LNG. The EU is the top buyer of Russian liquefied natural gas. They make up a whopping 51% of the imports. China is 21% and Japan is 18%. Same with pipeline gas. The EU remains the top buyer with 37% share. China has 30% and Turkey has 27%. So even today, a big chunk of Russian energy ends up in Europe. ඊට අමතරව රෂියාවල ස්වභාවික සම්පත් හැම දෙයක්ම වගේ තියෙනවා. රත්තරන් ආකර, දියමන්ති නිදි, ලිතියම් අයන්, rare earth materials ඒ හැම දෙයක්ම රෂියාවල තියෙනවා. Russia is one of the world's top producers of oil and natural gas. Diamonds. Russia cranks out more diamonds than any other country. Just one Russian mine can produce over 1 million carats per year. රෂියාවලට කවදාවත් තෙල් අර්බුදයක්, බලශක්ති අර්බුදයක්, පවර් කට් එකක් කවදාවත් එන්නේ නැහැ. නමුත් මේක නෙමෙයි රෂියාවල සුපර් පවර් එක. මීට අමතරව රෂියා කියන්නේ ආරක්ෂාවට යුද උපකරණ නිෂ්පාදනය කරන සහ ඊටාම බලවත් යුද උපකරණ මිසයිල් තියෙන රටක්. 5000කට වඩා නියුක්ලියර් බෝම්බ තියෙනවා. ලෝකේ පවර්ෆුල්ම නියුක්ලියර් බෝම්බ තියෙන රෂියාවල. ඊට අමතරව ලෝකේ ඕනම රටකට ඕනම ටාගට් එකකට ගහන්න පුළුවන් කිසිම මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එකකට නවත්තන්න බැරි මිසයිල් තියෙන රටක්. ලෝකේ ශක්තිමත්ම මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එකක් තියෙන රටක්. ඊට අමතරව ෆයිටර් ජෙට්ස් Air Force Base ඒ හැම දෙයක්ම රෂියාවලට තියෙනවා. The S-500 is one of the most advanced air defense systems in the world. It can target stealth aircraft, ballistic missiles, and satellites. Su-57 Felon. The Su-57 is Russia's answer to American fifth-generation fighters. With stealth shaping, thrust vectoring engines, and long-range missiles, it's designed for air superiority and precision strikes. Yasin-class nuclear submarine. Russia's Yasin-class submarines are ultra-quiet, nearly undetectable, and heavily armed. With Kaliber, Onyx, and Sircon hypersonic missiles, they can strike both land and sea targets with precision at ranges over 1,000 miles. Poseidon nuclear torpedo.
Poseidon is a nuclear-powered underwater drone, armed with a nuclear warhead. It can cross entire oceans undetected and detonate near coastlines, triggering radioactive tsunamis. With unlimited range and no known defenses, it's a true doomsday weapon. The RS-28 Sarmat is Russia's newest intercontinental ballistic missile. It can carry up to 15 nuclear warheads or hypersonic glide vehicles and strike any target on Earth. The Oreshnik, capable of reaching speeds over Mach 11 and equipped with multiple independently targetable re-entry vehicles, was launched from Astrakhan Oblast and targeted a defense facility in Dnipro. This missile, which can evade modern air defenses, underscores Russia's advancements in missile technology. නමුත් මේක රෂියාවල සුපර් පවර් එකක් නෙමෙයි. දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් අනිත් තෙල් තියෙන රටවල් වගේ බලවත් රටවල් රෂියාව ආක්‍රමණය කරයිද? රෂියාවලට තෙල් තියෙන හින්දා ගහයිද? ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒකට හේතුවක් තියෙනවා. රෂියාවල තියෙනවා ඩෙඩ් හෑන්ඩ් සිස්ටම් කියලා එකක්. මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. ඒකෙන් කෙටියෙන් කිව්වොත් ග්‍රවුන්ඩ් සෙන්සර්ස් හයි කරලා තියෙනවා. මොකක් හරි රටක් රෂියාවලට නියුක්ලියර් බෝම්බ හරි මොකක් හරි ක්‍රමයකින් රෂියාව ආක්‍රමණය කරොත් ඒ සිස්ටම් එක ඔටෝමැටික්ලි ඇක්ටිවේට් වෙනවා. කිසිම මිනිසෙක්ගේ අවශ්‍යතාවයක් නැතුව ඔටෝමැටික්ලි ඇක්ටිවේට් වෙලා තියෙන නියුක්ලියර් බෝම්බ ඔක්කොම රෂියාවලට සතුරු රටවල් වලට ඔටෝමැටික්ලි ෆයර් වෙනවා. ඒ හේතුව හින්දා කිසිම රටක් උත්සාහ කරන්නේ නැහැ රෂියාව ආක්‍රමණය කරන්න. රෂියාව ආරක්ෂිත රටක්. Russia was so paranoid that it created a dead hand system. What is that? A system whereby ground sensors, and if they weren't hearing from the nuclear command and control, the dead hand system would launch all of Russia's remaining nuclear weapons, which were like 30,000 at the time, without even needing a hand to push the button, hence the name the dead hand. Part of deterrence, like don't you dare launch at us, or even our own dead hand will get you. නමුත් මේ කිසිම දෙයක් රෂියාවල සුපර් පවර් එක නෙමෙයි. රෂියාවල සුපර් පවර් එක තමයි এডুকেෂන්. මේ හැම ඉන්ඩස්ට්‍රි එකම හදන්නේ, මැනේජ් කරන්නේ, රිසර්ච් ඩෙවලොප්මන්ට්, සයන්ටිෆික් ප්‍රොජෙක්ට්ස් ඒ හැම දෙයක්ම කරන්නේ රෂියාවල යුනික් এডুকেෂන් සිස්ටම් එක හින්දා. ඒගොල්ලන් ගොඩක් ප්‍රධාන මූලිකත්වයක් දෙනවා এডুকেෂන් වලට. හැම අවුරුද්දෙම සිලබස් අප්ග්‍රේඩ් කරනවා. විශ්වවිද්‍යාලවල ෆ්‍රී এডুকেෂන් දෙනවා. රිසර්ච් ඩෙවලොප්මන්ට්ස් කරනවා. හැමතිස්සෙම ලෝක තාක්ෂණය කොයි හරි සොයා ගැනීම සිද්ධ වුණොත් ඒ විශ්වවිද්‍යාල එක්ක ඒ රටවල් එක්ක සම්බන්ධ වෙලා ඒකලන් ජොයින්ට් රිසර්ච් ප්‍රෝග්‍රෑම්ස් කරලා තමන්ගේ ටෙක්නොලොජි පැත්තෙන් සයන්ස් ඩෙවලොප්මන්ට් පැත්තෙන් හෙල්ත් කෙයාර් මෙඩිකල් පැත්තෙන් ඒ හැම දෙයකින්ම ඉස්සරහින් ඉන්න ඒකලන් කටයුතු කරනවා. ඇයි මේ සංවර්ධිතයි දියුණුවයි කියන රටවල් විශාල බලවත් රටවල් ස්පොන්සර්ෂිප්ස් කෝටි ගණන් බැංක් ස්ටේට්මන්ට්ස් එහෙම ඉල්ලන්නේ? ඇත්ත තත්ත්වේ ඒගොල්ලන් ෆොරින් ස්ටුඩන්ට්ස්ව රටට ගේන්නේ ෆොරින් ඉන්කම් එකක් විදේශ විනිමය ලබා ගන්න රටට. ඉතින් ඒගොල්ලන්ගේ රෙවෙනියු එකක් විදිහට තමයි ෆොරින් ස්ටුඩන්ට්ස්ව දකින්නේ. මීට අමතරව ගොඩක් රටවල් ෆොරින් ස්ටුඩන්ට්ස්ලට විතරක් නෙමෙයි ලෝකල් ස්ටුඩන්ට්ස්ලට තමන්ගේ රටේ ස්ටුඩන්ට්ස්ලට සෑහෙන අධික මුදලකට තමයි අධ්‍යාපනය ලබා දෙන්නේ. ඉතින් ඒ රටවල් වල ස්ටුඩන්ට්ස්ලත් ගොඩක්ලාට ස්ටුඩන්ට්ස් ලෝන්ස් දාලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඩිග්‍රී එකෙන් ජොබ් එකට ගියට පස්සේ අවුරුදු ගාණක් මේ ස්ටුඩන්ට් ලෝන්ස් ගෙවනවා ඒගොල්ලන්. ඉතින් ඒක এডুকেෂන් එක ගොඩක් කමර්ෂියලයිස් වෙලා තියෙන්නේ මේ රටවල් වල. ඉතින් රෂියාවල මීට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තියෙන්නේ. රෂියාවල ලෝකල් ස්ටුඩන්ට්ස්ලට এডুকেෂන් එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ෆොරින් ස්ටුඩන්ට්ස්ලගෙන් ඒගොල්ලන් අය කරන්නේ ගොඩක් වෙලාට කොස්ට් එක වගේ. ඒ කියන්නේ එක්සෑම්ස් වලට තියරි ලෙක්චර්ස් ප්‍රැක්ටිකල් බුක්ස් ඒ වලට යන වියදම් වගේ තමයි ගොඩක් වෙලාට අය කරලා තියෙන්නේ අපේ යන ෆොරින් ස්ටුඩන්ට්ස්ලට. ඒකට හේතුව රෂියා ෆොරින් ස්ටුඩන්ට්ස්ලව ගෙන්න ගන්නේ විදේශ විනිමය බලාපොරොත්තුවෙන් නෙමෙයි. ෆොරින් ස්ටුඩන්ට්ස්ලව ගෙන්න ගන්නේ රටවල් රෂියාවල හිතවත් රටවල් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දියුණු කරගන්න හිතවත් රටවල් වලට උදව්වක් විදිහට රෂියා කියන්නේ ලෝකේ ලොකුම රට. රෂියාවල සයිස් එකට ජනගහනය මදි ඒකලන්ට. ඊට අමතරව රෂියන් කල්චර් එක ලැන්ග්වේජ් එක ප්‍රොමෝට් කරන්න ඒ වගේ දේවල් වලට විදේශ විනිමය බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ෆොරින් ස්ටුඩන්ට්ස්ලගෙන්. මොකද රෂියාව වලට විදේශ විනිමය එච්චර අමාරුවක් නැතුව තෙල් ගෑස් ඉලෙක්ට්‍රිසිටි අනිත් රිසෝසස් ටෙක්නොලොජි පැත්තෙන් හැම දෙයකින්ම එච්චර අමාරුවක් නැතුව ගන්න පුළුවන් ඒකලන්ට. ඒකලන්ට ස්ටුඩන්ට්ස්ලගෙන් ඒක earn කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රෂියාවල এডুকেෂන් ෆ්‍රී. ෆොරින් ස්ටුඩන්ට්ස්ලගෙන් ගොඩක් වෙලාට charge කරන්නේ cost එක. ඉතින් මේක ඕකලන්ට ලොකු benefit එකක්. මොකද world class education එකක් ඕකලන්ට කොස්ට් එක විතරක් ගෙවලා ලබා ගන්න පුළුවන්. රජයේ විශ්වවිද්‍යාලවල ඔක්කොම ඉගෙන ගන්න තියෙන්නේ. এডুকেෂන් මිනිස්ට්‍රි එකෙන් ඕකලන්ට ඩිග්‍රී එක ඉෂුව කරන්නේ. ලෝකේ ඕනම රටක පිළිගන්නවා. ඕකලන්ගේ රිසර්ච් එක කරලා බලන්න යන්න කලින් මේක අපේ උපදෙස්.
රශිය වලට ගොඩක්ම ස්ටුඩන්ට්ස්ලා එන්නේ චයිනා වලින්. ඊට අමතරව ඉන්දියාව ඇතුළු තව රටවල් 182කින් ෆොරින් ස්ටුඩන්ට්ස්ලා රෂියන් යුනිවර්සිටිස් වලට එනවා. 2025 ඔක්තෝබර් වෙනකොට රෂියන් එඩියුකේෂන් මිනිස්ට්‍රියකින් නිල වශයෙන් නිකුත් කරලා තියෙන ඩේටා 4,14,600ක් ෆොරින් ස්ටුඩන්ට්ස්ලා රෂිය වල දැනට ඉගෙනුම ලබනවා කියලා. ඉතින් ඕගලන්ටත් හිතන්න පුළුවන් ට්‍රෙන්ඩ් එකට නෙමෙයි ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ඔයගොල්ලන්ට සුදුසුම රටවල් මොනවද කියලා এডুকেෂන් එකත් එක්ක ඉස්සරහට යන්න. ස්වභාවික සම්පත් වලින් විතරක් රටවල් දියුණු රටවල් ශක්තිමත් රටවල් කරන්න බෑ. යුද මේ උපකරණ වෙපන්ස් වලින් විතරක් රටවල් දියුණු සංවර්ධිත රටවල් කරන්න බෑ. මේ හැම දෙයකටම මැනේජ් කරගන්න සිස්ටම් එකට රිසර්ච් ඩෙවලොප්මන්ට් වල මේවා ආරක්ෂා කරගන්න දායක වෙන්නේ এডুকেෂන් එක. එඩියුකේෂන් එක තමයි රෂිය වල සුපර් පවර් එක. එඩියුකේෂන් හින්දා තමයි රෂිය වලට පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ස්වභාවික සම්පත් ප්‍රයෝජනෙට ගන්න, ඒවා කළමනාකරණය කරගන්න, ඊට අමතරව රටේ ආරක්ෂාවට අවශ්‍ය වෙපන්ස් හදන්න, ඊට අමතරව මේගොල්ලන් ටීවී එකේ, ෆ්‍රිජ් එකේ, වොෂින් මැෂින් එකේ ඉඳලා සැටලයිට්ස් වලට යනකම්, ස්පේස් ක්‍රාෆ්ට් වලට, රොකට්ස් වලට යනකම් එයාක්‍රාෆ්ට් ඒ හැම දෙයක්ම ඒගොල්ලන් නිෂ්පාදනය කරනවා තමන්ගේ රටේ. ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම හැම දෙයක්ම මේගොල්ලන් සොයාගත්තේව තියෙනවා. ඔයගොල්ලන් දන්නවා ඇති ලෝකයේ ඉස්සෙල්ලාම අභ්‍යවකාශයට ගියේ රෂියන් යූරි ගගාරින්. Russia was the first country to launch a man into space. On the 12th of April 1961, a Soviet Air Force pilot, Yuri Gagarin, became the first human to blast into space. ඒ කාලේ ඉඳලා දැන් කැන්සර් වැක්සින් එකට යනකම් සොයාගැනීම් කරලා තියෙන රෂිය වල. The Russian Federal Biomedical Agency was granted clinical use authorization for the first colorectal cancer vaccine, COPAC. ඉතින් රිසර්ච් ඩෙවලොප්මන්ට් এডুকেෂන් පැත්තට ඒගොල්ලන් සෑහෙන ප්‍රමුඛත්වයක් දක්වලා තියෙනවා. රෂිය කියන්නේ කිසිම රටකින් යැපෙන්නේ නැති ස්වයංපෝෂිත පවර්ෆුල් කන්ට්‍රි එකක්. ඒගොල්ලන් හැම පිටරට හැම රටකටම පුළුවන් ඒගොල්ලන්ට බඩු ඉම්පෝර්ට් කරන්න. නමුත් හැම ප්‍රොඩක්ට් එකටම ඔල්ටර්නේටිව් ප්‍රොඩක්ට් එකක් රෂිය වල නිෂ්පාදනය කරලා තියෙනවා. මොකක් හරි රටකින් නැවතුවොත් ප්‍රොඩක්ට්ස් එවන එක ඒගොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලන්ගේ රටේ හැම ප්‍රොඩක්ට් එකටම ඔල්ටර්නේටිව් ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරනවා. අනිත් එක රෂිය වල এডুকেෂන් සිස්ටම් එක හදලම තියෙන්නේ ස්ටුඩන්ට්ස්ලාගේ කාලේ නාස්ති නොකර ස්ටුඩන්ට්ස්ලාට අවශ්‍ය දැනුම ස්ට්‍රෙස්ෆුල් නැතුව ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ලබා දීලා ස්ටුඩන්ට්ස්ලාට සක්සස්ෆුල් වෙන්න පාත් එක පෙන්වන්න. ඉතින් රෂිය වල මේ සුපර් පවර් එකක් වෙන এডুকেෂන් එක ඕගලන්ට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕගලන්ට අනිත් රටවල් වලට වගේ කෝටි ගණනක් වියදම් කරන්න අවශ්‍ය නැහැ. කෝටි ගණන් වල බැංක් ස්ටේට්මන්ට්, ෆයිනෑන්ෂල් ස්ටේටස්, ස්පොන්සර්ෂිප්ස් පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට පළවෙනි අවුරුද්දේ කොස්ට් එක දරා ගන්න පුළුවන් නම් ඊළඟ අවුරුදු වල ස්ටඩි කරන ගමන් ඔයගලන්ට කෙටි කාලීනව පාර්ට් ටයිම් ජොබ්ස් කරලා ඔයගලන්ගේ කොස්ට් එක කවර් කරගෙන ඩිග්‍රී එක කම්ප්ලීට් කරනකම් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි යවන තැන්වල ඒ විදිහට කරගන්න පුළුවන් හැකියාව තියෙන ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි යුනිවර්සිටිස් වලට, ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි සිටිස් වලට, ස්ටුඩන්ට්ස්ලාට කොස්ට් එක, ලිවිං කොස්ට් එක අඩු තැන්වලට තමයි අපි යවන්නේ. ඉතින් ඒක හරියට අපි ගයිඩ් කරනවා. අනිත් රටවල වගේ ඔයගලන්ට පාර්ට් ටයිම් වර්ක් කරන්න පැය ගානක ලිමිට් එකක් නැහැ රෂිය වල. රූල් එක තියෙන්නේ ආෆ්ටර් ක්ලාසස් ඩියුරින් හොලිඩේස් කියලා. ඉතින් ඔයගලන්ට ක්ලාසස් වලින් පස්සේ වර්ක් කරන්න පුළුවන්. නමුත් සමහර ප්‍රාන්තවල රෂිය වල පැය 10-12 වැඩ කරනවා. නමුත් අපි යවන තැන්වල ස්ටුඩන්ට්ස්ලාට ස්ටඩි ඇන්ඩ් වර්ක් බැලන්ස් කරගෙන කරන්න පුළුවන් තැන්වලට ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි යුනිවර්සිටි, ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි සිටිස් වලට තමයි යවන්නේ. ඉතින් හරියට ගයිඩ් කරලා ඔයගොල්ලෝ යරියොත් ඔයගලන්ට සක්සස් වෙන්න chance එක ගොඩක් වැඩි. මේට අමතරව රෂිය වල TR PR වගේ apply කරන්න පුළුවන්. ඉතින් long term plan එකකට රට ගිහිල්ලා study and work කරගෙන තමන්ගේ education goal achieve කරගෙන එහෙ settle වෙන්න පුළුවන් හැකියාව රෂිය වල තියෙනවා. foreign studentsලා ශ්‍රී ලංකන් studentsලා වගේ ගිහිල්ලා එහෙ studentsලා part time work කරයි කියලා ඒ රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් නැහැ. ඒගොල්ලන්ට ඒක සේවයක් වෙනවා. මොකද ඒගොල්ලන්ගේ රටේ size එකට ජනගහනය අඩුයි. ඉතින් හැබැයි හරි තැනකට යන්න ඕනේ. ඔයගොල්ලන් highly commercialize expensive cities වලට ගියොත් අමාරු වෙටෙනවා. මොකද ඒ expenses දරාගෙන study and work දෙකම balance කරගෙන කරන්න අමාරු වෙනවා ඔයගලන්ට. ඉතින් මේ බොහෝ දියුණු රටවල් දැන් මැද පෙරදිග යුද මේ තත්ත්වයට එක්ක විශාල බලශක්ති ඉන්ධන අර්බුදයක ඉන්නවා. ඉතින් ඕනම රටක ආර්ථික වර්ධනයට මූලිකම අවශ්‍යතාවයක් තමයි ඉන්ධන. ඒක බලශක්ති අර්බුදයකට આવොත් අනිවාර්යෙන් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වෙනවා. ගොඩක් යුරෝපානු රටවල් වල එහෙම ආර්ථික අර්බුදයක් තියෙනවා වසර කිහිපයක ඉඳලා. ඉතින් ඒක තවත් උග්‍ර වෙනවා මේ යුද මේ තත්ත්වයට එක්ක. රෂිය වල මේ කිසිම ඉෂුව එකක් නැහැ.
රශියාව වලට යන එක ඊසි වගේ තේරුණාට හරි තැනකට හරි විදිහකට හරි යුනිවර්සිටි එකකට ගියේ නැත්නම් පොඩ්ඩක් අමාරු වෙනවා. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අමාරු වෙනවා long term plan එකකට යන කෙනෙක්ට. රශියාව වල process එක visa, immigration clearance, university admission ඒ වැඩ ටික හරියට කරගන්න ඕනේ. ගියාට පස්සේ නීති රීති වෙනස් වෙන්න පුළුවන්. ඒ නීති රීති වලට දැනුවත් වෙන එක, ඒකට හැඩ ගැහෙන එක, ඒකට පෙර සූදානමක් ඇතුව යන එක ගොඩක් වැදගත් වෙනවා. අපිට කරන්න බැරි වැඩ වගේක් තියෙනවා වගකීමක් ඇති ආයතනයක් විදිහට. ඔයගොල්ලන් දන්නවා මාකටිං කම්පිටිෂන් එකක් තියෙනවා. ඕනම ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ලබා දෙනකොට මාකට් එකේ අනිත් ආයතනත් එක්ක තියෙන කම්පිටිෂන් එක හින්දා හැම ආයතනයක්ම බලනවා සර්විස් එක කප්පාදු කරලා හරි ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අඩු කරලා හරි මිල අඩු කරලා පාරිභෝගිකයන්ට ලබා දෙන්න. නමුත් ඕගොල්ලන් මේකට අහු වෙලා චීප් ඩිසිෂන් එකක් ගත්තොත් එක්ස්පෙන්සිව් මිස්ටේක් එකක් වෙන්න පුළුවන්. මම ඒක එක්ස්ප්ලেইন කරන්න. අපි ප්‍රොඩක්ට් එකක් නෙමෙයි රට යවන්නේ. මනුෂ්‍ය ජීවිතයක්. ගොඩක් දෙමව්පියෝ ජීවිත කාලෙම ආරක්ෂිතව බලාගත්ත ළමයින්ව අපිට බාර දෙනවා. ඒකලන්ගේ ළමයින්ව ආරක්ෂිතව විදේශගත කරලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරලා උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරලා දෙන්න කියලා. ඉතින් අපි ඒක බොහොම වගකීමෙන් බොහොම පරිස්සමින් බාරගෙන හරියට වැඩ ටික කරලා ඒගොල්ලන්ට රෂියාව වලට ගියාට පස්සේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරනකම් අපේ සර්විස් එක ලබා දෙනවා. අපිට බැහැ ස්ටුඩන්ට්ස්ලව යවලා අතහැරලා දාන්න. විශ්වවිද්‍යාල බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක තියෙන කිවිසුම් අනුව ස්ටුඩන්ට්ස්ලා හේ ඉන්නකම්ම ස්ටුඩන්ට්ස්ලාට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් අපි ඒකට මැදිහත් වෙලා ඒව විසඳලා දෙයි කියලා. ස්ටුඩන්ට්ස්ලා දෙමව්පියොත් ඒක බලාපොරොත්තු වෙනවා අපි එහෙ ඉන්නකම්ම ස්ටුඩන්ට්ස්ලාට එහෙ අපේ සර්විස් එක මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒකට මැදිහත් වෙලා ඒක සෝට් අවුට් කරලා දෙයි කියලා. ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ වගේ ගැටලු ඇති වෙනවා. ඒවා අපි කරලා දෙනවා. සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා එහෙ සෙටල් වෙලා අවුරුදු 10කට පස්සෙත් අපිට කතා කරනවා. බොහොම සන්තෝෂයි ඒගොල්ලන්ගෙන් ඇමතුමක් ලබා ගන්න. ඉතින් මාකට් කම්පිටිෂන් එක කියලා අපේ සර්විස් එක කප්පාදු කරලා සර්විස් එක අඩු කරලා ප්‍රයිස් එක අඩු කරලා සවුත් වැඩ කරන්න අපිට බෑ. ස්ටුඩන්ට්ස්ලව යවුවාම එහෙ ඉන්නකම් අපි ස්ටුඩන්ට්ස්ලව බලා ගන්න ඕනේ. අපි 2004 ඉඳලා අවුරුදු 22ක් ස්ටුඩන්ට්ස්ලා යවන ආයතනයක්. අපේ Facebook page එකම අවුරුදු 14ක් පරණයි. අපි ටෙස්ට් කරන්න පුරුදු වෙන්න රට යවන ආයතනයක් නෙමෙයි. අපි cheapestම රට යවන ආයතනය නෙමෙයි. අපි safestම රට යවන ආයතනයයි. මම දැන් අර වෙන රටවල ඉඳලා තියෙනවා. නමුත් අර මෙහෙට ඇවිල්ලා මේ තියෙන ෆීල්ඩ් එක වෙන එකක්. මම සෙටල් වෙන්න තමයි ඩිග්‍රී එක කරලා බලාපොරොත්තු වෙන්නේ. නෑ නෑ අවරකට ප්ලෑන් එකක් තියෙනවා. නේ. රෂියා ඇත්තටම හොඳයි. මේ හරි සතුටින් ඉන්නේ මෙහෙ. තාමත් දැන් අවුරුදු 6ක් ඇවිල්ලා ස්ටඩි කරලා සක්සස් වෙන්න හොඳම තැන. ඇත්තටම අපි සක්සස් වුණා. දැන් මෙහෙ ආවොත් යන්න හිතෙන්නේ නැහැ. ඇත්තම කතාව ඉතින්. දැන් මම ෆස්ට් ඉයර් එකේ ඉඳලා මම ගෙදරින් සතයක්වත් ඉල්ලගෙන නැහැ. මේ වෙනකම් ඒ කියන්නේ එන කෙනෙක් මෙහෙ යන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ගොඩක් කට්ටිය හිතනවා ඉතින් මේ රෂියාව මාරු යටනවා කියලා. අපිට නම් දැන් මාස 4ක් වෙලා ඇවිල්ලා හොඳටම හොඳයි. ලංකාවට වැඩිය සෑහෙන දියුණුවයි. මේ මාරු හොඳයි. ආසාවක් තිබුණා හිමවැටෙන රටකට යන්න ඕනේ කියලා පට්ටම ආසාවක් තිබුණා. ඒ වගේ ඉතින් chance එක හම්බුණා. ඉතින් chance success එකෙන් ඉතින් ඇවිල්ලා හිම බලන්න මෙහි ජීවිතේ විඳින්න ඇත්තටම හොඳයි. රෂියාව සුපිරියි. කියන්න වචන නැහැ. ඒ තරමට සුපිරි එක්ස්පීරියන්ස් එකයි කතා කරලා නැහැ සුපිරි. අලුත් මත් දෙකීමක් ලංකාවත් එක බලනකොට. හිටපු දෙයින් තව ටිකක් ගොඩ ගියා. මේ ආපු දැන් පොඩ්ඩක් හරි ඔලුව උස්සගත්තා. එනවා නම් ඉතින් ගොඩ යන්න පුළුවන් සුපිරි රටක් ඉතින්. අනිවාර්යෙන් ඒක නමාරම කැමති ඉතින් අර වැඩේ වාර වුණාට පස්සේ ඉතින් ආයි ඉතින් මොකුත් එතන නැහැ ඔක්කොම ටික ලස්සනට පිළිවෙලට වුණා. අනිවාර්යෙන් එන හැමෝටම කියන්න එන්න කියලා. ඇවිල්ලා ජොලි ආතල් එකේ ස්ටඩිත් කරගෙන වර්ක් කරගෙන ගේමක් ගහගන්න පුළුවන්. කම්පැනි සර්විස් එක සුපිරි. ඩොකියුමන්ට්ස් ප්‍රශ්න නැහැ ඔක්කොම ගාන්න ක්ලියර් කරලා මෙහෙට එනකම්ම ඇවිල්ලා තාමත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම බල්ලා කරනවා. දන්න හැමෝටම කියන්නේ සර්කි කම්පැනියෙන් දාන්න කියලා ප්‍රශ්නයක් නැතුව මෙහෙ ඇවිල්ලා ඔක්කොම යුනිවර්සිටි එකකින් උනා සපෝට් එක දෙනවා අපිට මාරු විදිහට. රෂියා කියන්නේ ආයි හිතුවට වඩා සුපිරි. ඔක්කොම ඔයගොල්ලන්ගේ වැඩ ටික ලංකාවේ ඉඳලා රෂියා වලට යනකම් හරි එහි ගියාට පස්සේ ඩිග්‍රී එක ඉවරනකම් හරියට කරගත්තොත් ඔයගොල්ලන්ට long term plan එකකට රෂියා වල ඉන්න පුළුවන්. වීසාස් නැතුව ඉන්නේ නැතුව යුනිවර්සිටි යන්නේ නැතුව ඉන්නේ නැතුව වර්ක් කරන්නේ නැතුව ඉන්නේ නැතුව ඒ වැඩ ටික හරියට බැලන්ස් කරගන්න පුළුවන් විදිහකට අපි ගයිඩ් කරනවා ඔයගොල්ලන්ව. ඉතින් රෂියා වල විශ්වවිද්‍යාල වලට 2004 ඉඳලා අවුරුදු 22ක්
ස්ටුඩන්ස්ලා යවන ආයතනයක් අපි ස්ටුඩන්ස්ලාගේ දෙමාපියන්ගේ විශ්වාසය විශ්වවිද්‍යාලවල විශ්වාසය දිනාගෙන තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ වීසා ඇඩ්මිෂන් වැඩ ටික හරියට කරලා එහෙ යවලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරනකම් අපිට අපේ සර්විස් එක ලබා දීලා ඔයගොල්ලන්ට ඉන්කන්වීනියන්ස් එකක් නැතුව වැඩ ටික හරියට කරගන්න. ඉතින් ඔයගොල්ලන් affordable practical realistic option එකක් බලනවා නම් long term plan එකකට study and work කරන්න රට යන්න ගිහිල්ලා ඉන්කන්වීනියන්ස් එකක් නැතුව තමන්ගේ වැඩ ටික කරගෙන තමන්ගේ study abroad dreams achieve කරගන්න යන්න බලාපොරොත්තු වෙනවා නම් safest option එකක් හොයනවා නම් අපේ ආයතනය අමතන්න පුළුවන්.